ලස්සන ඇත්තටම මේක ඇස් දෙක පින් කරලා තියෙනවනේ මේ වගේ දේ නම් බලන්න. රතන ඇල්ල බලන්න කාලෙකට පස්සේ යන හයික් එකක්. ඔන්න අද අපි ද එක්ස්ප්ලෝරර් එකෙන් යන්නේ රත්න දිය ඇල්ල බලන්න. ඉතින් මේක හස්සලක පැත්තේ වල 18 වංගුව දන්නවනම් 18 වංගුවට ළඟම තියෙන දිය ඇල්ලක් තමයි අපි මේ අද බලන්න යන්නේ. ඉතින් දිගටම රැඳිලා ඉන්න මේ ද එක්ස්ප්ලෝරර් YouTube channel එකෙන් අද අපි යනවා හසලක දිය ඇල්ල බලන්න. මම මොනරාගලින් පිටත් වෙලා හසලකට ඇවිල්ලා හසලක බැස්සට පස්සේ එතනින් මං ට්‍රීවිල් එකක් අරන් තමා මෙන්න මේ වගේ පාරක් දිගේ යන්නේ. ඉතින් යන පාර ටිකක් ගොඩක්ම හොඳ තත්ත්වයක නැහැ. ඉතින් ඔන්න විදියට කුඹුක් කඩේ ගාව පහුණාට පස්සේ පාකින් තියෙන තැනක් තියෙනවා. ඔයාලට ඔය අම්මත පැත්තෙන් පේන තැන. ඉතින් එතන ඔයාලා වාහන එනවා නම් පාක් කරලා ඔන්න ඔය ටිකේ පයින් යන්න ඕන. හැබැයි මම වීල් එකේ ආපු නිසා මං ඒ ටික ගියේ වීල් එකේමයි. ඉතින් ට්‍රීවිල් එකෙන් ගියාට පස්සේ උතන ඉස්සරහින් ඔයාලට ටිකට් කවුන්ටර් එකක් හම්බ වෙනවා. ඉතින් ඔන්න ඔතන ඇලපාරත් මතක තියාගන්න. එතන පාර දෙකට බෙදෙන තැනක්. ඉතින් ඔතනින් දකුණු අත පැත්තේ පාරේ තමයි ඔයාලා යන්න ඕනේ කෙලින්ම හැරෙන්නේ නැතුව. ඉතින් ඒ ගියාට පස්සේ ඔන්න ඔය විදිහට ඉස්සරින් පේන ටිකට් කවුන්ටරේ හම්බ වෙනවා. ඉතින් එතනින් ඔයාලා අනිවාර්යෙන් ටිකට් පතක් ගන්න ඕනේ. ඉතින් එතන මිල සඳහන් කරලා තියෙනවා සාමාන්‍ය වැඩිහිටි කෙනෙක්ට රුපියල් 75ක් වගේ මුදලක් තමයි වෙන්නේ. ඉතින් මේ තැන ඔයාලගේ විස්තර සටහන් කරනවා. ඉතින් ID එක ගෙනියන්නත් අමතක කරන්න එපා. ඉතින් මෙතනුත් එහාට වීල් එකේ තා ටික දුරක් යන්න පුළුවන්. ඉතින් අපි ගිහිල්ලා බලමු මෙද එක්ස්ප්ලෝරර් එකේ රත්නදිය ඇල්ල. ඉතින් මගේ YouTube channel එක subscribe කරන්න, ඒත් එක්කම like කරන්න, comment කරන්න, ඔයාගේ අදහස් එහෙම දැනගන්න කැමතියි. ඒත් එක්කම share කරන්නත් අමතක කරන්න එපා. මාර්ගය උඩට තියෙන්නේ. ඉතින් පයින් යන්න පුළුවන් නැත්නම් වීල් එක වගේ තාන්න පුළුවන්. මෙතනින් තමයි ටිකට් ගන්න තියෙන්නේ. ටිකට් කවුන්ටර් විස්තර තියෙනවා. වැඩිහිටි වැල් 75යි. දේශීය නම් 40යි, පාසල් නම් 30යි, විදේශීය නම් 470 කියලා. මේ විදිහට මේ පැත්තෙන් පාර තියෙනවා. ගණාන්තරයක් යන්නේ. ඉතින් මෙතනින් ටිකට් එක ගත්තට පස්සේ ආපුම වීල් එක යන්න පිටත් වෙනවා. ඉතින් මෙතනින් නම් තා පොඩි දුරක් වගේ තමයි තියෙන්නේ. සාමාන්‍ය කිලෝමීටරයකට අඩු ප්‍රමාණයක්. ඉතින් ඔයාලට යන ගමනේදී සාමාන්‍ය නිවාඩු දවසක නම් ඔන්න වගේ දිය ඇල්ල බලලා එන අය බලා ගන්න පුළුවන්. ඉතින් යනකොට ඔයාලට බයික් එක වගේ නම් සාමාන්‍ය යන්න පුළුවන්. ඉතින් මෙතනින් උඩහත් තියෙනවා පාක් එකත් ඒකත් ඔයාලට ඉස්සරින් බලා ගන්න පුළුවන්. ටිකට මේ නිසා බලන්න. ඔන්න විදිහට වීල් යන්න පුළුවන් ওই පාරේ. මම හසලකට ඇවිල්ලා වීල් එකක් අරගෙන රුපියල් 600කට මේ මෙතන උඩටම ආවේ. සාමාන්‍යයෙන් කාර් වලට එහෙම මෙතන උඩහට එන්න අමාරුයි. තනි පාර තියෙන කොන්ක්‍රීට් සමහර තැන්වල පාර ටිකක් අබලන්තත් එක වගේ තියෙනවා. මෙතනට ආවට පස්සේ ඔන්න වගේ වීව් එකක් තියෙනවා මේ හරිය. ඊට පස්සේ දැන් දියැලට පාර කියලා ගහලා තියෙනවා මෙතනින්. අපි දැන් ඉස්සරහට යනවා. මෙන්න මේ විදිහට තියෙනවා කළු මාර ගහක්. දැන් කොළනක් නැහැ. එතනින් පාර උඩට තියෙනවා. ගියාම බන්ට් එක හම්බ වෙනවා. බන්ට් එකත් එක්ක තමයි ඔයාලට යන්න පුළුවන් කියලා ඉන්නේ. මම අද තනියම travel with the explorer එකෙන් සමෝදින්නේ. අපි දැන් මේ යනවා රතන ඇල්ල බලන්න. කාලයකට පස්සේ යන හයික් එකක්. ගිහිල්ලා බලමු කොහොමද කියලා. මේ ගාඩ පේන වතුර පාර අපිට හැම පැත්තෙම නැහෙනවා. මේ පැත්තෙන් පොඩි ඇල පාරක් වගේ යන්නේ. අපේ නේද මේ පැත්තේ තියෙන විදිහට සාමාන්‍ය ලොකු ඇල පාරක්. මෙතන වතුර පාරක් තියා ලොකුවට යනවා. ඉතින් ඔයාලා මේ ඇලපාර දිගේ උඩට යනකොට ඔයාලට දකුණු අත පැත්තෙන් පාක් එකක් තියෙනවා. ඒත් එක්ක වම් අත පැත්තෙන් තමයි බන්ට් එක දිගේ ගියාම තමයි ඇල්ලට යන්න පුළුවන් වෙන්නේ. ඉතින් මෙතනින් එහාට වාහන වලින් යන්න බෑ. ඒ නිසා ඔයාලා සාමාන්‍යයෙන් මෙතනට එන්න පුළුවන් බයික් එකකට නැත්නම් වීල් එකකට වගේ කාර් එකකට නම් එන්න අමාරුයි. මොකද සමහර තැන්වල ග්‍රවුන්ඩ් ක්ලියරන්ස් එක අඩුයි. ඒත් එක්කම පාර ටිකක් සවුත් මට්ටමේ තමයි තියෙන්නේ. අතර දකුණු අත පැත්තට දියල්ල වම් අත තියෙන මෙතන පඩිපෙලත් එක්ක බන්ට් එක තියෙනවා කිව්වේ. ඒතකොට මේ බන්ට් එක දිගේ තමයි දියල්ලට ආවට යන්න තියෙන්නේ. ඔන්න අපිට හම්බුණා බන්ට් එක. දැන් මේක දිගේ මේ පැත්තට යන්න තමයි තියෙන්නේ. දවල් වුණත් ඔයාලට යන්න පුළුවන්. මේ පේනවා ඇති මේ ගස් කොළන් එක්ක හේවණයි. ඒ නිසා මේ
දවල් වුණත් ඔයාලට ආවම මේක කරදරයක් නැතුව යන්න පුළුවන් කූල් එකක් තියෙනවා. ඉතින් මම මේ බන්ට් එක දිගේ ඇවිදගෙන යන්නේ දැන් මේ ඇත්තටම මේ පරිසරේ කූල් සීතලයි ගස් වලින් වැහිලා තියෙන මේ අපි යන පාර. ඒ නිසා මේ ඔයාලට පේන දීර්ත් එක්ක මේ දකුණට පැත්තේ වතුර පාර තියෙනවා. ඒකට වතුර පාරත් එක්ක අපිට මේ තවත් කූල් එක වැඩි. ඒකට ගමන යන්න පුළුවන් අපිට කිසි මානසිකයක් වැඩි ආයසයක් නැතුව. කට්ටියම මලු ඔළුවේ තියාගෙන යනවා. මේ වගේ මුදු ගතියක් තියෙන්නේ මේක තියනකොට. වතුර පාර පේනවා ඇති පිරිසිදුයි. මේ පැත්තෙන් කඳු පන්තියක් තියෙනවා. නකස් කඳු පන්තිය මං හිතන්නේ මෙතෙන් තියෙන්නේ. අත් පොට්ට මට අසනීපතත් තිබුණු පසු වෙනවා. ඒ හින්දා ටිකක් මහන්සි ගතියක් තියෙනවා. මේ වැඩි අතෑරියේ කොහොම හරි ආව තනියම හරි යනවා කියලා. දැන් මේ පාර ගමන මට තනියම යන්න ඕනේ. කවුරුත් නැහැ. වෙනදට සාමාන්‍ය යාළු සෙට් එක තමයි යන්නේ. අද කොහෙත් කාලෙකින් ගියේ නැති නිසා තනියම හරි හයික් එක යනවා කියලා යන්න පිටත් වෙලා ආවා. උදේ එද්දි ඇත්තටම මේ මට සෑහෙන වෙලාවක් ගියා මේ 4කට ඉන්න මොණරාගල ඉඳන් බස් එක ස්ලෝ බස් එක සෙට් වුන නිසා ඒ ඉතින් එන ඕන දෙයකට මුණ දීලා යන ගමනක් යනවා අපි ඉතින් හැමදාම යන්නේ වගේ. ඉතින් ගිහලා බලමු රතනැල්ල කොයි වගේද කියලා මොන වගේ ලස්සනයිද කියලා. අපිට විස්තර ඇහුවම ගොඩක් අය කිව්වේ ඇල්ල ඇත්තටම ලස්සනයි එන්න හිතෙන්නේ නැතර ලස්සනක් තියෙනවා කියලා. දැන් මම මේ යන්නේ අප්‍රේල් මාසයේ. එතකොට පොඩි ප්‍රශ්නයක් තියෙන්නේ හැන්දෑවට වහිනවා. එතකොට වතුර පාරේම සමහරට වැඩි කියලා කිව්වා. ඒ නිසා මේ සමහර වෙලාවට වතුර පාර වැඩි වුණොත් ගැටලු වෙන්න පුළුවන් කියලා කිව්වා. මේ අන්තික වැස්සට පස්සේ එන්න ඉතින් අමාරුයි සාමාන්‍ය ගමනක් යනකොට. හරි එහෙනම් යමු රතනැල්ලට. ඇත්තටම මේ දවල් වරුවකුණත් ඔයාලට කිසිම කරදරයක් නැතුව මේක යන්න පුළුවන්. මොකද පේනවා ඇති මේ මං ආපු පාර දිගටම හෙව නැහැ. හේතුව මේ ගස් තියෙනවා උඩින් දිගටම මේ ගස්වල හෙව නැල්ල මේ පැත්තට වැටිලා මේ ඇල පාර දිගේ දිගටම හෙවණක් තියෙන. දැන් එක තැනක අවුව වැටෙන තැනක් අපිට හම්බුන්නේ නැහැ. මේ දිගට මේ කියන්නේ ගස් වලින් වට වෙලා තිබ්බේ. අනිත් දේ තමයි මේ අපි දැන් යන්නේ රක්ෂිතයේකි. එතකොට මේකට ඇතුල් වෙනකොට ටිකට් එකක් ගන්න ඕන. 75ක් තමයි ටිකට් එකේ ගාණ තියෙන්නේ. ගාණ තිබ්බදී ඔයාලා ඉතිරි සල්ලි අරන් එන්න අනිවාර්යෙන්. මොකද ටිකට් එක 75 වුණාම සමහරවිට ඉතිරි සල්ලි හම්බෙන්නේ නැහැ. 80ක් වගේ ඉතින් දෙන්න වෙනවා සාමාන්‍යයෙන්. ඒක ගැටලුවක් නැහැ. ඔයාලා ඊට වඩා ලොකු අත්දැකීමක් මෙතනින් ගන්න පුළුවන්. අනිත් දේ තමයි මේ ඔයාලට මේ ඔයාලගේ නම විස්තර ටික ලියා ගන්න. එතකොට බය වෙන දෙයක් නැහැ. එයාලා පිටවීමේ එහෙම ලකුණු කරනවා හිතන්නේ මේ. එතකොට මොන හරි ගැටලුවක් තිබ්බොත් එහෙම ෆෝන් නම්බර්ස් පාව එයාලා අරගෙන තියෙන්නේ. දැන් මේ හරියට එනකොට අපිට දියැලි සද්ද ඇහෙනවා. දැන් මෙතන රත්නැල්ල රක්ෂිත වනාන්තරය කියලා ලියලා තියෙනවා. ඔයාලට මේ පේනවා ඇති මෙතන බෝඩ් එක. වනජීවි හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍යාංශයට තියෙන්නේ. ඒත් මේක අයිතිවලස ඇතුළීම තහනම් කියලා තියෙනවා. එතකොට මේක හුන්නස්කිරියට තමයි අයිති වෙනවා කියන්නේ. දැන් නම් දියැලි සද්ද ඇහෙනවා. මම හිතනවා මේ බන්ට් එක දිගේ දිගට ගිහිල්ලා අපෝ පහළට යන්න තියෙන්න ඕන. එතකොට තමයි දියැලි බලාගෙන ඉන්නේ. මේ පැත්තෙන් තමයි අපිට සද්ද ඇහෙන්නේ. දැන් ඔයාලට පේන ඇති රක්ෂිතේ ගොඩම වනාන්තරය තමයි අපිට පේන්න තියෙන්නේ. පාර දිගේ දිගට ඇවිල්ලා ඊට පස්සේ මෙන්න මෙතන සද්ද ඇහෙනවා කිව්වට එතන ඇත්තටම මේ වෙනම මේ මම හිතන්නේ පොඩි ඇල්ලක් තමයි තියෙන්නේ මෙන්න. තවත් දියැල්ලක් මැප් එකේ සඳහන් කරලා තිබුණා. මොන මෙන්න මේ පාර දිගේ ගියාම එන්න ඕනේ එතනට යන්න පුළුවන්. පාර ටිකක් අබලන්. දැන් අපි හරි පාර කියන එක හොයාගන්න පුළුවන්. මෙන්න මේ ඔයාලට ඈතින් පේනවා රතනැල්ල. දැන් මේ පේන්නේ ඔයාලට රතනැල්ල. දියැල්ල පහළට වැටෙනවා. මේ හරියට උනා ලස්සනට පේනවා. දැන් අපි එතෙන්ට තමයි යන්නේ. ගිහලා බලමු රතනැල්ල කොයි වගේද කියලා. දැන් පොඩි දුරයි ආවේ. ආව ගමන් අපිට
ඈතින් ඇල්ල පේනවා. ඇල්ල ළඟට තමයි යන්න තියෙන්නේ. ගිහිල්ලා බලන්න ඕන. ටිකක් දුර සාමාන්‍ය කිලෝමීටරයක් වගේ තමයි ආවේ. ආවට පස්සේ මෙන්න වගේ පඩි පෙලක් හම්බ වෙනවා. ඔයාලට පේන ඇති වතුර පඩි පෙලක්. එතනින් ටිකක් පරිස්සමෙන් යන්න ඕන. මේ පොඩි අය එහෙම විශේෂයෙන් යනවා නම් මොකද වැටෙන්න පුළුවන් එතනින්. දැන් ඔයාලට පේනවා ඇති මේ අර මම කලින් කිව්වා වගේ මේ පාර ඇත්තටම මේ පහසුයි ගමන් කරන්න. කඳු නෑ ලොකුවට. පාර හරි ෆ්ලැට් එකේ තියෙනවා. එතකොට දැන් දවල් දැන් 2ට විතර වෙලත් හෙවණක් තියෙනවා. එතකොට අවුව තිබ්බ කියලා හැම ප්‍රශ්නයක් නෑ. වල කළු වෙන්නේ නෑ. ඒත් එක්කම එච්චර මහන්සියක් නෑ. ෆ්ලැට් එකේ තමයි අපි මේ දැන් දිගටම යන්නේ. තාම කන්දක්ක පල්ලමක්වත් අහුන්නේ නෑ. මොකද පල්ලමක් බැස්සෝ කන්ද නගින්නනවා. කන්ද නැගලා යනකොටත් හරි අමාරුයි මේ දිහලා බලන්න යනකොට. එතකොට මේ දැන් මෙතන වදුල්ල කබාන කියලා තැනක් තියෙනවා. මම හිතන්නේ මේ කැලේ ඇතුලේ හදලා තියෙන එකක් වෙන්නේ නැති. වදුල්ල කියලා. සාමාන්‍යයෙන් මේක මේ රක්ෂිතවල ඉදිකිරීම කරන්න බෑ. ඒ වුණාට ඔය වගේ වලට පේනවා ඇති මේ වගේ ඉතින් වදුල්ල කබාන කියලා ගහලා තියෙනවා. සමහරට වන ජීවිත සංරක්ෂණකේ තියෙන යාලගේ තැනක් වෙන්න පුළුවන්. ගොඩක් වෙලාට අර ඈතින් පේනවා. ෆෝන් එකට ටිකක් ගස් අතරින් පේන නිසා ගන්න අමාරුයි. කොළ පාට වහලා තමයි පේන්නේ. මෙතන පාට වලක් වගේ පේනවා. මේ බලමු අපි ක්ලියර් view එකක් ගන්න පුළුවන්ද කියලා. දැන් ටිකක් සද්ද ඇහෙනවා. අනේ දියැලට ළඟයි. අපි ගිහිල්ලා බලමු දියැල්ල කොහොමද කියලා. ඔන්න විදියට යටින් පේනවා වතුර පාරක් යනවා. මේ උඩින් තියෙනවා පාර යටින් තියෙනවා. උඩින් යන බය කට්ටියට යටින් යන්න පුළුවන්. මේ වගේ පහලින් පේනවා ඔයාලට අන්න ඔය විදියට වතුර ගලාගෙන යන එක. පාර දිගේ ආවට පස්සේ ඔයාලට පේනවා ඇති මෙන්න මේ වගේ මෙතනින් ලස්සන දර්ශනයක් පේනවා. රතනැල්ල පේන ඇති වතුර මාරුවේ ලස්සනට ගලාගෙන යනවා. ඔය විදිහට තමයි අතර පේන්නේ ඇල්ල. නහම ඔයාලට බලා ගන්න පුළුවන්. ඒත් එක මෙතන කුඹුරු කරනවා. ඒන් ගොවිත මම දැන් මෙන්න මෙතන වීව් එක න හරිම ලස්සනයි. මේ වගේ තමයි ඇල්ල පේන්නේ. මෙතන මේ ගොඩක් ලාමෙක් බලාගෙන ඉන්නවා මෙතන. ඔන්න මේ විදියට ලස්සන කඳු පන්තියකින් වට වෙලා තමයි මේ රතනැල්ලට ගමන් කරන පාර තියෙන්නේ. දැන් ඔයාලට පේන ඇති මෙන්න මේ ඈතින් පේන්නේ රතනැල්ල. හරි ලස්සනට ගලාගෙන යනවා. හරි ලස්සනයි. ඔය වගේ පේන්නේ. දැන් ඔයාලට මෙතනින් ඇල්ල දැක්කට පස්සේ දැන් පේනවා ඇති හරි ලස්සනට දිය සීරාව ඇවිත් එනවා. ඒත් එක්ක මෙන්න මේ වගේ මේ ඔය පාර දිගේ තමයි වතුර පාර එන්නේ. ඉතින් දවසක යන්න ආසයි අර උඩ තියෙන වතුර පාරත් එක්ක එහා පැත්තේ කඳු පන්දි දෙක අතරින් අනිත් පැත්තේ මොන වගේද කියලා බලන්න. ඩ්‍රෝන් එකක් තිබ්බන අපිට ෂොට් එක ගන්න තිබ්බා. අද ඩ්‍රෝන් එක නැහැ. ඒ නිසා මේ විදියට බලාසෙනසෙන්නට වෙනවා රත්නැල්ල. ඉතින් ඔන්න ඔය විදියට ලස්සනම තැන් ඔයාලට පෙන්වන එකම channel එකද Explorer YouTube channel එක. ඉතින් මේ වීඩියෝස් ගේන්නේ ගොඩක් මහන්සිලා. ඉතින් ඒ නිසා ඔයාලා මගේ channel එක subscribe කරයි කියලා බලාපොරොත්තු වෙනවා. The Explorer YouTube channel එක like කරන්නත් share කරන්නත් අමතක කරන්න එපා. මෙතනත් ඔයාලට පේන ඇති ඈතින් වැහි බලාකුලක් එක්ක කඳු පන්තියක් ඈතින් පේනවා ලස්සනට. මම හිතන්නේ මේක නටස් මායිම වෙන්න ඕන. මේක හුන්නස්කිරි රක්ෂිතයට අයිති වෙලා තියෙන්නේ. හසලක කිව්වම ඔයාලට මතක් වෙන්නේ නැති හසලක මොකද්ද? හසලක රණවිරුවෙක්. ඔයාලට මතක ඇති යුද්ධ කාලේ දිවි පුදපු රණවිරුවෙක් ඉන්නවා හසලක ගාමිණී කියලා. එතකොට ඒ හසලක ගම තමයි මෙහෙ තියෙන්නේ. ඒ ඔයාලා දියැල්ලට එන්න පිටත් වෙනකොට හසලක ටවුන් එකේ ඉඳන් එතන තියෙනවා රණවිරු ස්මාරකයක්. එතනින් දකුණට හැරිලා තමයි උඩහට එන්න ඕන. එතකොට ඔයාලට මේ පාර දිගේ ඇවිල්ලා ආපු වම් පැත්තට හැරෙන්න තියෙනවා. ඒ පාර හොයාගන්න ලේසි Google Map එකේ කාර් පාක් එක කියන තැන
රතනැල්ලට යන කාර් පාක් එක එහෙම සඳහන් කරලා තියෙනවා. එතකොට එතනට ඔයාලා එන්න ඕන. එතනින් පස්සේ ඔයාලට කාර් එකක සාමාන්‍යයෙන් යන්න අමාරුවේ පාර ටිකක් හොඳ මට්ටමක නැහැ. එතනින් වාහනේ දාලා තමයි යන්න වෙන්නේ. එහෙම නැත්නම් ඔයාලට වීල් එකකින් එනවනම් උඩම බන්ට් එක ගාවට එනකම්ම එන්න පුළුවන්. එතකොට ඒ බන්ට් එකෙන් පස්සේ ඔයාලට ලේසි පාර හොයාගන්න කෙලින්ම දකුණු අත පැත්තට ඒ හැල බන්ට් එක දිගේ යන්න තමයි ඔයාලට තියෙන්නේ. ගියාට පස්සේ ඔයාලට දියල් හොයාගන්න පුළුවන්. දැන් මේ පේනවා ඇති හරිම ලස්සනයි. මේ සද්දේ ලොකු වතුර පාරක් අද තියෙනවා. මොකද මේ දවස් ටිකේම වැස්සා වෙනදට අප්‍රේල් මැයි කියන්නේ පායන මාසයක්. දැන් අප්‍රේල් ඉවර වෙලා දැන් හොඳටම වැහිත් එක්ක වතුර පාර පේනවා ඇති. සෑහෙන ලොකු වතුර පාරක් තියෙනවා. ඉතින් මෙතන දිය නෑම්න බෑ. දිය නෑම අනුතුරුදායකයි. පේනවා ඇති ලොකු සැඩ පාරක් තමයි තියෙන්නේ පහලින්. එතකොට දැන් ඔන්න අපි ඇවිල්ලා තියෙන්නේ දියැල්ලේ පාමුලට. එතකොට දැන් මෙතන ඔයාලට පේනවා ඇති මාරම ලස්සනයි. හරිම ලස්සන view එකක් තියෙන්නේ. මේ හිතා ගන්න බැරි තරම් ලස්සනයි අතන මේක. S2 පින් කරලා තියෙනවනේ මේ වගේ දේ නම් බලන්න. මෙතනින් පඩිපෙළ තියෙනවා දියැල්ල උඩට යන්න. එතකොට දැන් අපි යම් බලන්න මෙතෙන්ට. මෙතනින් තමයි අර වැව් බන්ට් එක කෙලවර වෙන තැන. ඔන්න ඔය විදියට දියැල්ල කෙලවරකින් වතුර පාර එනවා. දැන් ඔයාලට පේන ඇති අතන අර කීප දෙනෙක් ඉන්න වතුර බහැලා. එහෙනම් තමයි ඉන්නේ අතන. මේ විදියට අඩි පෙලක් වගේ මේ වතුර පාර පහළට ලස්සනට ගලාගෙන යනවා. මේ විදියට. ඉතින් මේ වීඩියෝස් වලට මහන්සිලා හදලා තමයි ගේන්නේ. ඉතින් ඒ නිසා ඔයාලගේ වටිනා ලයික් එක දාන්න, ඒත් එක්කම කමෙන්ට් කරන්නත් අමතක කරන්න එපා. මේ වගේ ලස්සන තැන් ඉතින් තනියම සුන්දරත්වය විඳින්න තු ඔයාලත් එක්ක බෙදා ගන්න ලොකු මහන්සියක් ගන්නවා. ඉතින් ඒ මහන්සියට වටිනාකමක් එක් කරන්න කියලා ආරාධනා කරනවා. ඉතින් තවත් රැඳිලා ඉන්න ඉස්සරහට ඔයාලට බලා ගන්න පුළුවන් රත්නැල්ලේ ලස්සන දර්ශන ටිකක්. මොකද සාමාන්‍යයෙන් මේ දියැල්ල වතුර අඩුයි. එතකොට ඒකේ ගොඩාක් ලස්සනක් නැහැ. නමුත් මේ වතුර වැඩි කාලෙත් එක්ක ගතපු views ටික මාරම ලස්සනයි. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් ඉස්සරහට. ඉතින් නැවතත් ආරාධනා කරනවා මගේ channel එක subscribe කරන්න. ඒත් එක්කම like කරන්න. ඔයාලගේ වටිනා comment එක අදහස් දක්වන්න. ඉතින් දැන් ඔන්න රතනැල්ලට පිවිසෙන තැනට ආවා. ඉතින් මෙතන කම්බයක් එහෙම දාලා තියෙනවා. පහලට යනකොට ලිස්සන්න පුළුවන්. ටිකක් පරිස්සමෙන් යන්න ඕන තැනක්. ඉතින් ඔන්න දියැල්ලේ සුන්දරත්වය විඳින්න ආරාධනා කරනවා. ඉතින් ඔක්කොම විස්තර ටික මම වීඩියෝ එකකින් ගෙනාවා. ඉතින් මේ වගේ ලස්සන තැන් පෙන්වන එකම තැනද Explorer YouTube channel එක Dr. Champ vlog ඔයාලා subscribe කරන්නත් අමතක කරන්න එපා කියලා ආරාධනා කරනවා. ඒත් එක්කම දැන් සුන්දරත්වය විඳින්න පුළුවන් ඔයාලට දියැල්ලේ. ඔන්න ඉතින් දැන් අපි මේ දියැල්ල බලලි වෙරලා යනවා. දැන් මේ හැන්දෑවට මේ වගේ තමයි පේන තියෙන්නේ. මේ පැත්ත කළුවර වැටලා තියෙන්නේ. හැන්දෑවට වයින්නවා කියලා කිව්වා. මේ වගේ ලස්සන view එකක් මේ හරි තියෙන මේ කුඹුරයත් එක්කම කුකුවෙක් ගෝයන් පීදුණු වෙලාවට මාර ලස්සනක් ඇත්තේ මෙතන. මේ විදිහට දොළ පාරක් එක්ක අයිනේ මේ හරි එක වාඩි වෙලා තේ එකක් අකුරු කැල්ලක් එක්ක වහරක ඉගුරක් බොන්න දෙන ආයි සුපිරිම ෆීලින් එකක් තමයි මේ පාන්දරක වගේ තියෙන මේ තැනකින් විඳින්න ඕන. අපි මේ කලින් ගියපු හයික් වලත් අපි රෑ හයික් කරලා උදේ එහෙම මේ නැගිටිනකොට දැනෙන ෆීලින් එක තමයි ජීවිතේ කවදා හරි ගන්න ඕන අත්දැකීමක්. ඒක මාරම ලස්සන අත්දැකීමක්. දැනෙන ඒක මේ වගේ වල පේන තියරතන ගෙදරක් තියෙනවා. මේ වගේ ගෙදරක ඉන්නවා කියනකොට මේ ස්වභාව සෞන්දර්යය ඉඳගෙන ඒක ඉතින් හැමදාටම අමාරුයි. ඉතින් දුෂ්කර ඉන්න කියවම ඉඳලා හිටලා හරි මේ වගේ ගමනක් යන්න තියෙනවා නම් ඇත්තටම හොඳයි. ඉතින් ඔන්න ඔය විදියට හසලක දියැල්ල රත්නැල්ල අපි බලලා දැන් යනවා. ඉතින් මගේ ඒත් එක්කම සැඟවුණු දියැල්ල කියලා ඇති එපිසෝඩ් එකක් බලන්න. එතන ලස්සනයි.